මම මේකෙදි අදහස් කරන්නේ ආතර් ක්ලාක් මහත්මයා කොහොමද මිනිස් අනාගතේ දැක්කේ කියන එක. එයාගේ පොත්වලින් එයාගේ පළ කරපු දේවල් වලින් පොඩ්ඩක් ටිකක් කප්පියන් ඒ ගැන කතා කරන්න. දැන් 2001 වගේ පොත්වල ඉඳලා ආතර් 2001 විශේෂයෙන්ම අහුව ප්‍රශ්නය තමයි මේ අපි අහන එක මිනිහා කියන්නේ කවුද? මිනිසා ඇති වුණේ කොහොමද? මිනිසාට විශ්වයේ තියෙන තැන මොකද්ද? මම දැන් විභාග ආගම විහිවීමටත් හේතු වුණේ මිනිස්සුන්ට මේ ප්‍රශ්න වලට උත්තරයක් නොතිබී. ඒ ප්‍රශ්න වලට උත්තර තමයි හැම ආගමක්ම දෙන්න විශ්වාස කරේ. හැබැයි දැන් අද අපි දන්නවා අද විද්‍යාව පාරේ කියන කරුණු අනුව මිනිහා කියන්නේ පරිණාමීය ක්‍රියාවලිය ප්‍රතිඵලයක් කියලා. ඒ කියන්නේ මේ ලෝකේ මත අවුරුදු මිලියන ගණනක් තිස්සේ සිදුවුණු පරිණාමීය ක්‍රියාවලියක් තියෙනවා. කුල්තාම කුඩා සත්වයක් වෙලා ඒ සත්තු පරිණාමයේ වීමෙන් ඇතිවෙච්ච අවසාන ප්‍රතිඵලය තමයි මිනිසා කියන්නේ. ඒක නිසා විද්‍යාව අනුව මිනිසා වෙන සතුන් අතර එච්චර මිනිසා කියන්නේ විශේෂ තැනක් ඇති කෙනෙක් නෙවෙයි. මිනිසාට මේ විශේෂ ස්ථානයක් හිමිවෙන්නේ නැහැ අනිත් සතුන්ගෙන් වෙන් කරලා. ඒකම වෙනස අර ප්‍රමාණය අපේ මොලේ ප්‍රමාණය වෙනසක් තියෙනවා. ඒක නිසා අපිට සතුන්ට කරන්න බැරි දේවල් කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් මේක උනාට අද විද්‍යාවේ කියන මතය ලෝකෙ මුගක් මිනිස්සු මේක විශ්වාස කරන්නේ නැහැ. අපි හිතුවත් මේ අපේ දියුණු රටවල නැත්නම් කාර්මික රටවල ඇමරිකාව වගේ රටවල මේ මතේ විශ්වාස කරනවා කියලා ඒක විශ්වාස කරන්නේ නැහැ. විද්‍යාවෙන් දියුණුණු පළියෙම මිනිස්සු සත්‍යය විශ්වාස කරන්නේ නැහැ. ඒකට මම හොඳ උදාහරණයක් දෙන්නම් මේ කරපු එක මේ සමීක්ෂණයක් තියෙනවා. මේකේ වඩාම නිවැරදි ප්‍රකාශය කුමක්ද කියලා ඇමරිකාවේ එක්කෙනෙක් කප්පියක් මේ ඇඩ්වර්ටයිසින් ෆර්ම් එක PR ෆර්ම් එකක් කරා පරීක්ෂණයක්. මේ ප්‍රශ්න තුන දුන්නා. මේක වැඩි නිවැරදි මොකක්ද කියලා අහුවා. සරල ජීවිතයක ආරම්භ වී අවුරුදු මිලියන ගණනක් තිස්සේ ක්‍රියාදාමයේ මිනිසා බිහිව අතර ඒට මඟ පෙන්වීමේ දෙවියන්. පරිණාමය වුණා දුරු දෙවියෝ තමයි අපි මෙහෙම කියනවා කියලා. ඊට අනිත් එකේ කිව්ව සරල ජීවිතයෙන් ආරම්භ වී අවුරුදු මිලියන ගණන් තිස්සේ ක්‍රියාදාමයේ මිනිසා බිහිව අතර ඒක දෙවියන්ගේ සම්බන්ධයක් නැත. අනිත් ඔබේක මින් අවුරුදු 10000කට පමණ පෙර දෙවියන් විසින් මේ ලෝකයේ මේ ආකාරයටම මවන්නලා තියෙනවා. ඉතින් අපි හිතනවා දියුණු රටක මේක ඇහුවොත් මේක අර තුන්වෙනි එක තමයි හැමෝම කැමති දෙන්නේ කියලා. නමුත් ඇත්තම ප්‍රතිඵල ගත්තාම ප්‍රතිඵල මෙහෙමයි. 100% පිළිගත්තා පරිණාමයක් සිදු වුණා කියලා. නමුත් ඒගොල්ලෝ කිව්වා ඒක ගෙනාවේ දෙවියෝ කියලා. 14%යි ඇත්තම දෙවියන්ගේ සම්බන්ධයක් නැතුව සත්තු මිනිහා පරිණාමය වුණායි කියන අදහස දැක්කේ. 144ක් විශ්වාස කරේ ලෝකේ අද මේ විදියටම දෙවියෝ මැවයි. ඉතින් ඒ ඇමරිකාව වගේ රටක තත්ත්වයේ දෙයක නම් අපි වගේ තුන්වෙනි ලෝකයේ රටක මේ සර්වේ එක කරොත් නම් හිතන්නේ මේක 144 නෙවෙයි මේක 90%ක්ම වෙයි. ඒ කියන්නේ දැනුම තිබුණත් ඒ සත්‍ය පිළිගන්නේ නැති ලක්ෂණය මිනිහාගේ තුල තියෙනවා. තව සමීක්ෂණයක තව මෙන්න මේ ප්‍රශ්නය ආවා. ලෝකයේ ආරම්භයේ ඉඳලා මේ විදිහටම තිබුණා. නැත්තම් ලෝකයේ කාලයක් සමග පරිණාමය වුණානේ පරිණාමයේ ස්වභාවික ක්‍රියාවලියක් තුලින් නැත්තම් පරිණාමයේ ඩිරෙක්ටරි දෙවියන් වහන්සේ එහෙම නැත්තම් පරිණාමය වෙන්නේ නැති හැබැයි අපි දන්නේ නැහැ. නැත්තම් මට මේ ගැන කිසිම අදහසක් නැහැ. මේක මාක් කරන්න කිව්වම මෙහෙමයි ප්‍රතිඵල ආවේ. 142ක් ආයෙත් ඉස්සර කිව්වා ලෝකේ මේ ආකාරයකට හැමදාම මෙහෙම වයිතුනායි කියන්නේ. පරිණාමය වුණයි කියලා 147ක් කිව්වා. ස්වාභාවික සංසිද්ධියක් ලෙස මේක සිදු වුණයි කියලා පිළිගත්තේ 126යි. 10%කට ඒ කියන්නේ කිසිම අදාළයක් තිබුණේ නැහැ. තවත් කරපු සමීක්ෂණයක මේ පොළොමන් දීමින් සත්ත්ව පරිණාමය තුලින් මිනිසා දීවිය කියලා කිව්වා. අහුවා මේක සත්‍යද අසත්‍යද මේක ගැන ඔයාට අදහසක් නැද්ද කියලා කියන්නේ. මේක යුරෝපයේ රටවල් ගණනාවක් කරා. ඒ ලැබුණු ප්‍රතිඵලය මෙන්න.
බ්‍රිතාන්‍යයේ වුණත් 13ක් කිව්වා ඒක අසත්‍යයි කියලා. සත්‍ය පරිණාමයෙන් නෙවෙයි කියලා කිව්වා. ඒකේ රටවල ලැබිච්ච මේවා. ඒ කියන්නේ ලෝකෙ උගත් පොසත් දියුණු තාක්ෂණයෙන් ඉඳලා ඉහළේ තියෙන රටවල තත්ත්වය. මේවා ඇත්තටම මම ගත්තේ මේ රිචඩ් ඩොකින්ස් කියලා මම දන්නේ නැහැ. ඔයගොල්ලෝ අහලා තියෙනවද කියලා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ඉන්න ආචාර්යවරයෙක්. රිචඩ් ඩොකින්ස් කලකරු පොතක නැගිටි කලකරු පොතක එයා මේවා ප්‍රතිඵල දක්වලා තියෙනවා. රිචඩ් ඩොකින්ස් තමයි නේද? අපි දන්නවා පරිඥාගේ ක්‍රියාවලිය දැන් අවුරු ඒක පිළිගත්තත් නැත්නම් ඒක සිද්ධාත්මක සත්‍යයක්. ඒක සිදු වුණා. ඒක සිදු වුණ බවට සාක්ෂි තියෙනවා. ඒක සිදු වුණ බව ඔප්පු කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපිට ඒක ගැන මම හිතන්නේ තවදුරටත් තර්ක කළ යුතුයි කියලා කාටවත් කියන්නේ තර්ක කළ යුතු දෙයක් නෙවෙයි. ඒ කියන්නේ ජලයේ හැදලා තියෙන හයිඩ්‍රජන් ඔක්සිජන් කියලා අපි තවදුරටත් තර්ක කරන්නේ නැහැ. ඒක සත්‍යයක් වශයෙන් පිළිගන්නවා. ජලයේ හැදෙන්න තව දෙයක් ඕනේ නැහැ කියලා. ඒ වගේ තමයි පරිණාමයේ ක්‍රියාවලිය සිදු වුණායි කියන බවට සාක්ෂි ඕන තරම් තියෙනවා. විශේෂයෙන් දැන් මේ සාක්ෂි ඒ කාලේ තිබුණු සාක්ෂි වලට වතන්නේ ගියවුරුද්දේ අර human genome project එක මේ මුළු මිනිස් genome එක කියවන්න පුළුවන් වුණාට පස්සේ තේරුණා ඒ කියන්නේ අපේ ඥාන අපේ මුළු ඥාන සම්භාරය එකතු කරාම සත්තුන්ගේ කිම්පත්සේගේ ඥානත් අතර ඉදා සමානකමක් තියෙනවා. ඉතින් ඒක නිසා ඒක ගැන මම හිතන්නේ තවදුරටත් තර්ක කිරීමේ තේරුමක් නැහැ. නමුත් මිනිස් ඒක පිළිගන්නේ නැති ලක්ෂණයක් තියෙනවා. ඇත්තම බලනකොට අපේ මිනිස් ශිෂ්ටාචාරය අපිට තියෙන රෙකෝඩඩ් එක ආරම්භ වුණේ මීට ලොකු කාලයකට කලින් නෙමෙයි. මේ අවුරුදු 8000කට කලින් ඔය සුමේරියන් ශිෂ්ටාචාර තමයි අපිට තියෙන පරණ ශිෂ්ටාචාර. එතකොට අපේ ශිෂ්ටාචාරය ඊට වඩා හුඟක් පස්සේ ඇතිවෙන්නේ. ඉන්දියානු හරි මෙහා. ඒක නිසා අපිට පැහැදිලිවම කියන්න පුළුවන් මිනිසා කියන්නේ කවරෙන්ද කියන ප්‍රශ්නෙට පිළිතුරක් තියෙනවා. මිනිසා කියන්නේ විශේෂ දෙවියන්ගේ විශේෂ නිර්මාණයක්වත් කර්මයේ නිර්මාණයක්වත් නෙමෙයි. ඒක පරිණාමීය ක්‍රියාවලියේ අවසාන පියවර. පරිණාමීය ක්‍රියාවලිය අද තියෙන පියවර. ඒක කියන්නේ මේ පරිණාමයේ විනිහරේ නතර වෙනවා කියලා. මොකද පරිණාමීය ක්‍රියාවලිය දිගටම සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා ඒක අවසාන පියවරයි කියලා කියන්න බෑ. ඒක දැන් තියෙන අවසාන පියවර. දැන් ඥාන වලින් අපි දන්නවා අපේ හිතුම නෑන්තර ලොකු සම්බන්ධයක් තියෙනවා. ඇත්තම මේ අපේ සියලු හැකියාවන් අර 102 වෙනසෙන් තමයි මේ කෙරෙන්නේ. ඒ කියන්නේ අපේ චිම්පන්සීගේ ඥාන අතර තියෙන සමානකම් උගා විශාලයි. ඒක පොඩි වෙනසක් තියෙනවා. ඒ පොඩි වෙනස තමයි අපේ මේ සියලු සංස්කෘතියේ සભ્યත්වය කරන්නට හේතුව. නමුත් නිසා මේ පරිණාමයේ පියවරක් හැටියට දැනට තියෙන හොඳම එක උදාට ඒකේ අනුරුණුකම් තියෙනවා. ඒ කියන්නේ අපේ සමාජය දිහා බැලුවාම අපේ තියෙන ලෝක ප්‍රශ්න දිහා බැලුවාම තේරෙනවා අපි සර්ව සම්පූර්ණ සත්‍යයක් නොවන බව. අපේ දුරු මානසික ශාරීරික ආබාධ තියෙනවා. අපේ දැන් අපේ ශාරීරික ආබාධ තියෙනවා. අපිට ටික කලක් කරනකොට අපේ කොන්ද මේ කොන්ද ප්‍රශ්නේ නෑ. හුඟක් කටේ කොන්ද ප්‍රශ්නේ නෑ. මොකද අපි තාම මේ කකුල් දෙකෙන් හිට ගැනීමේ මේ නියම විදියට අපේ සිරුර හැද ගැහිලා නැහැ. හැද ගැහිලා නැති නිසා තමයි කොන්ද ප්‍රශ්නේ. අපි ඇත්තම අපි අර කකුල් හතරෙන් යන පිටපස්සේ පදේ යන්න හැද ගැහිලා තිබුණා. ඉතින් ඒක නුත් කාලයක් යනකොට ඒක හරියයි. තව සෑහෙන කාලයක් යන්නේ. ඒක නුත් අද අපි මේ ප්‍රශ්නේ පීඩා විඳිනවා. ඉතින් ඒ වගේ අපේ හුඟක් මිනිස්යාගේ අඩුලුම්කම් තියෙනවා. ඒ වගේම මේ පරිණාමීය ක්‍රියාවලියෙන් අපි ඇති වුණා නම් අපෙන් පස්සේ ඒක නැති නොවේ කියලා කියන්නත් බෑ. අපෙන් පස්සේ මේක මේ විදිහටම සිද්ධ වෙයි. ඒ ඊට හටත් යයි. අපි දන්නවා දැන් විද්‍යාඥයෝ පිළිගන්නවා අර ආදි මිනිසා චිම්පන්සිගෙන් ඇති වුණු ප්‍රිමිටිව් මෑන් කියන වර්තමාන මිනිසා බවට පෙරළුවේ ආයුධ හොයාගැනීම. ආයුධ හොයා ගැනීම තමයි අපේ දියුණුවට අපේ සංස්කෘතියේ දියුණුවට මූලික උනේ. ආයුධ හොයා ගැනීම නිසා අපිට සතුන් මරාගෙන කන්න පුළුවන් වුණා. සතුන් මරාගෙන කෑම නිසා වඩා පුෂ්ටිමත් වඩා නිරෝගීව ජීවත් වෙන්න පුළුවන් වුණා. ඒකෙන් නොයෙකුත් තව අපේ මොළේ වඩා තව වර්ධනය වුණා. ඒක නිසා වර්තමාන මිනිසා තිබුණා. ඉතින් වර්තමාන මිනිසත් මේ තත්ත්වයේ මේ දී කියලා හිතන්න බෑ. මොකද වර්තමාන මිනිසා තව දේවල් ආදි මිනිසා ආයුධ හොයාගත්තා වගේ වර්තමාන මිනිසා තාක්ෂණයේ දින එකක් හොයාගෙන තියෙනවා.
වර්තමාන මිනිසාගේ තාක්ෂණය විසින් වෙන මිනිහෙක් මොන එකක් කියන්න පුළුවන් උත්තර මිනිහෙක් හරි මොකක් හරි ඇති වෙන්න පුළුවන්. එතකොට මේ තාක්ෂණය මොකක්ද? අපි ඉදිරියට ගෙනියන තාක්ෂණය මොනවාද? නිසා මේ මිනිස් භවයෙන් එහාට ගෙනියන තාක්ෂණයක් තියෙනවා. ඔව්. තාක්ෂණ ගණනාවක් තියෙනවා. එකක් තියෙන්නේ. ජෛව තාක්ෂණය, නැනෝ තාක්ෂණය, පරිගණක තාක්ෂණය. මේවයි දැන් ජෛව තාක්ෂණය මොකක්ද කරන්නේ? ජෛව තාක්ෂණය දැන් මිනිස් ජීනෝමය දැන් අපේ ඥාන වෙනස් කරන තාක්ෂණය දැන් අපිට තියෙනවා. ඒක නිසා ඥාන වෙනස් කිරීමේ අමුතු සතෙක් ඇති අමුතු ලක්ෂණ ඇති කරන්න පුළුවන් අපිට කැමති ලක්ෂණ තියාගන්න පුළුවන් ඒ ලක්ෂණ අනවශ්‍ය ලක්ෂණ ඉවත් කරන්න පුළුවන් ඒ තාක්ෂණය දැන් අපි ළඟ තියෙනවා. එතකොට ඥාන වෙනස් කරන්න පුළුවන්. PMSI කියන්නේ stem cells. ඒ කියන්නේ stem cells කියලා දැන් රිසර්ච් එකක් ඇමරිකාවේ බුෂ් ජනාධිපතිවරයා කාලේ ඒ පරීක්ෂණ කිරීම තහනම් කරා පල්ලිය බලපෑම නිසා නමුත් ඔබාමා ආවට පස්සේ තීරණය වෙනස් කරා. දැන් පුළුවන් ස්ටෙම් සෙල් රිසර්ච් කරන්න. ඒ ස්ටෙම් සෙල්ස් කියන්නේ අර මූලික අවස්ථාවේ තියෙන සෙල්. කලලයක ආරම්භයේ තියෙන සෛල. ඒ සෛල වලට පුළුවන් ඕනම ඉන්ද්‍රියක් බවට පෙරලෙන්න. ඒ කියන්නේ ස්ටෙම් සෙල් එකක් අරගෙන අපේ හදවත ගාවින් තිබ්බාම ඒක හදවතේ සෛල බවට පෙරලෙනවා. අපේ වකුගඩු නවත්තලා මේක වකුගඩු ස්ටෙම් සෙල් එකක් ඇතුළු කරලා ඒක වකුගඩු සෛලයක් බවට පෙරලෙනවා. ඒකට අර ඕන එකකට විතරම ඉන්නේ හැකියාව තියෙනවා. ඉතින් ඒක නිසා මේ PMSI ක්ෂේත්‍රයක වැඩ කරන විද්‍යාඥයෝ හිතනවා හුඟා ප්‍රශ්න වලට මිනිහගේ සිරුරේ ඇති වෙන මේ ස්ටෙම් සෙල් රිසර්ච් වලින් ප්‍රතිඵලයක් ඒ කියලා. ඇත්තම දැනටවත් ඒ ප්‍රතිඵල ගන්න තිබුණා මේ බුෂ් ජනාධිපතිවරයා අවුරුදු 5ක් විතර තිස්සේ පරීක්ෂණ හිපිටීම නතර කරා. නතර කරලා ඒවට මේ අරමුදල් දීලා නතර කරා. ඒක නිසා නුත් දැන් එතකොට අවයව හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මගේ අතක් කැඩුනොත් ඒ අලුත් අතක් නිර්මාණය කරන්න මගේ අතේ පොඩි සෛලයක් විතරයි ඕන වෙන්නේ. ඒක නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් ඒ අවයව බත් කිරීමකට තව ජෛව තාක්ෂණයේ හුඟක් දුරට මොලේ ගන්න. හුඟා පරීක්ෂණ කරනවා. ඇත්තම දැන් මොලේ ජීව විද්‍යාත්මක පමණක් නෙමෙයි පරිගණක විද්‍යාත්මක එකතු වෙලා මොලේ කොහොමද මේ ඉලෙක්ට්‍රිකල් සිග්නල්ස් යන්නේ ඒ වගේ කොහොමද කියවන්න පුළුවන් ඒ වගේ කොහොමද මතකේ තියාගන්න පුළුවන් මොලේ තියෙන ද්‍රව්‍ය කෙලින්ම පරිගණකයට ගන්න පුළුවන්ද ඒ වගේ පරීක්ෂණ ගාක් සිද්ධ වෙනවා. ඇත්තම ඒ ක්ෂේත්‍රයේ වැඩ කරන කට්ටිය හිතනවා තව අවුරුදු 20ක් විතර යනකොට මිනිහෙකුගේ මොලේ එහෙම පිළිම ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් කියලා පරිගණකයට. ඒ කියන්නේ දැන් මම මරුණා මගේ මොලේ එහෙම පිළිම පරිගණකයක් තුළ තියාගන්න හැටි. වෙන්න පුළුවන් කියන එක. එතකොට ක්ලෝන් එක කරන්නේ කවුරුත් දන්නා එක සෛලයක් අරගෙන ඒකෙන් ඒ වගේම සතෙක් නිර්මාණය කරන එක මම වගේම කෙනෙක් හදන්න පුළුවන් ඒක. දැන් නැනෝ තාක්ෂණය කියන්නේ අලුත් එකක් ඉතා කුඩා මට්ටමේ දේවලින් කරන්න පුළුවන් දේ. ඒ කියන්නේ අණුක මට්ටමේ අණු මට්ටමේ කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් හිතනවා නැනෝබොට් කියන අදහස දැන් නැනෝබොට් කියන එක කරලා කියනවා. ඒ කියන්නේ දැන් ශරීරයේ මොකක් හරි අපේ දුරු දැන් කැන්සර් එකක්. මගේ ආත්මාවේ තියෙනවා කියලා කැන්සර් එකක්. දැන් තියෙන ප්‍රශ්නේ පිළිකා රෝගියෙකුට වේදනාවක් කරාම සමහරවිට මගේ අර කැන්සර් පිළිකා සෛලය මරන්න දෙන බෙහෙත් වලින් මගේ ඉදුරු සෛලත් නැරෙනවා. ඒක නිසා වෙන විකුත් ප්‍රශ්න ඇති වෙනවා. පිළිකා සෛලය විතර මරන්න බෑ. දැන් මේ නැනෝ තාක්ෂණයේ කට්ටිය හිතනවා නැනෝ ඒක මොකද ඒක අණුවක් තරම් විශාල දෙයක් නිසා ඒක යවන්න පුළුවන්. හරියට අර සෛලයට විතරක් ඇටැක් කරන්න. ඇටැක් කරලා ඒක විතරක් විනාශ කරන්න. ඉතින් නැනෝ තාක්ෂණය දියුණු වුණොත් ඒ නැනෝ ඖෂධ ඒ කියන්නේ හරියටම ටාගට් කරන්න පුළුවන්. ඒ කියන්නේ අතුරු ආබාධ මොකුත් නැති වෙන විදිහට. ඉතින් ඒක දැනට දියුණු වෙන එක තාක්ෂණයක්. එතකොට පරිගණක තාක්ෂණයෙන් අංශ කීපයක්ම තේරෙනවා. දැන් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්. ඒ කියන්නේ යන්ත්‍රයකට බුද්ධිය දෙන්න පුළුවන් කියන එක. යාන්ත්‍රික බුද්ධිය ඒක හුඟක් වෙනට දැන් දෙලා කියනවා යාන්ත්‍රික බුද්ධිය. ඒතකොට විශේෂඥ පද්ධති කියන එක ඒ කියන්නේ සමහර විශ්වාසයක් තියෙනවා දැන් යම් කිසි ක්ෂේත්‍රයක විශේෂඥ දැනුම අපිට එකතෙන් කරන්න පුළුවන්. දැන් අපි හිතමු අපි ගන්නමු හෘද රෝග විශේෂඥ. දැන් ලෝකයේ හෘද රෝග විශේෂඥ 100ක් ගත්තොත් ඒගොල්ලෝගේ මත හුඟක් තියෙන්න පුළුවන්. මේ දැනුම එක්කෙනෙක් ගාව නැහැ. නමුත් මේ දැනුම ඔක්කොම එකතු කරලා එක
පරිගණකයට දෙන්න පුළුවන්. ඒක අතිවිශේෂ විශේෂඥ පද්ධතියක් වෙනවා. ඒ කියන්නේ දැන් ඉන්නේ කිසිම විශේෂඥයෙකුට වඩා විශේෂඥ පද්ධතියක් වෙනවා. ඒකට මේ යම් කිසි ප්‍රශ්නයක් වුණාම ඒකෙන් ඒ පරිගණකයෙන් අපිට උත්තරයක් ගන්න පුළුවන් නම් ඒක තමයි වඩාම හොඳ උත්තරේ. ඉතින් ඒ කියන්නේ එක්ස්පර්ට් සිස්ටම්ස්. ඒක දැන් ඇත්තටම හුඟක් සමහර දේවල් වලට එක්ස්පර්ට් සිස්ටම් තියුණු කරලා තියෙනවා. ඉතින් ඒක හැම දෙයකම කරන්න පුළුවන් කියන එක. කියන එක දැන් අපේ උදාහරණයකට දැන් ඔය Google කම්පැනි කරගෙන යන හදනවා ලෝකෙ කියන පොත් ඔක්කොම වල දැනුම ඒගොල්ලෝ Google එක දෙන්න හදනවා. ඔක්කොම පොත් අරගෙන. එතකොට ඒගොල්ලෝ විශ්වාස කරන මුළු හැම භාෂාවෙම ලියවිච්ච හැම පොතක්ම එක තැනකට ගේන්න පුළුවන් නම් ඊට පස්සේ ඒක කොහොම හරි ක්ලාසිෆයි කරලා මොකක් හරි ක්‍රමයකට මොකක් හරි ප්‍රශ්නයක් අහුවාම අර පොත් ඔක්කොගෙම බලලා මොකද පරිගණකයට අපි බලනවා වගේ පොතේ පොත කරලා බලන්නේ නැහැ. ඒක නිසා ෂෙලේකින් හොයාගන්න පුළුවන්. එතකොට හොයාගන්න පුළුවන් නම් හුඟා විසඳු ගන්න හොයාගන්න පුළුවන් කියන්නේ. දැන් Google කම්පැනි එකේ ඒ ව්‍යාපෘතිය ආරම්භ කරලා ඉවරයි. ඒ කියන්නේ එහෙම සියලු දැනුම එක්තැන් කිරීමේ ක්‍රම. තාක්ෂණය ඒකත් දැන් සෑහෙන දුරට තිබුණලා තියෙනවා. විශේෂයෙන්ම ජපානයේ විවාහ ඉදිරියෙන් ඉන්නේ මේ රොබෝට් තාක්ෂණය. ඇත්තම ජපාන් රොබෝට් තාක්ෂණය කට්ටිය විශ්වාස කරනවා තව අවුරුදු 2-3ක් ඇතුළත වැඩි කාලයක් නෙවෙයි. ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලන්ට රොබෝට් කෙනෙක් හදන්න පුළුවන් කියලා. දැන් විශේෂයෙන්ම මේ Fuji කම්පැනි ඒ මාතේ විද්‍යාලයෙන් විද්‍යාත්මක කියලා තියෙනවා. රොබෝට් දැන් ජපානයේ තියෙන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. සමාජ ප්‍රශ්නයක් වැඩි හිටියෝ ප්‍රශ්නයක්. වැඩි හිටියෝ ඉන්නවා ඒගොල්ලෝ බලා ගන්න කවුරුත් නැහැ. ඒගොල්ලන්ට බෙහෙත් දෙන්න ඒගොල්ලෝ ටොයිලට් එකට යන්න කවුරුත් නැහැ ගෙදර ඉන්නේ. ඒක නිසා ලොකු ප්‍රශ්නයක්. ඉතින් ඒක නිසා මේ වගේ ඒක කරන්න පුළුවන් රොබෝට් කෙනෙක් ජපානයේ හද අවශ්‍යතාවයක් වෙනවා. ඉතින් ඒගොල්ලෝ හිතනවා ඒ වගේ රොබෝට් කෙනෙක් තව අවුරුදු 2-3ක් යනකොට වෙළඳ පොළට නිකුත් කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ හැමදේම කරන්න පුළුවන්. හැමදේම ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන් කියන්නේ නෙවෙයි. දැන් කිව්වොත් මාව ටොයිලට් එකට ගෙනියන්න කියලා උස්සගෙන ටොයිලට් එකේ ගිහලා තියන්න පුළුවන්. මාව ආපහු ඇඳට ගෙනියන්න කිව්වහම ගෙහුඩ ඇඳවලින් තියන්න පුළුවන්. මට වතුර එකක් ගෙනියන්න කිව්වම වතුර එකක් ගෙන්න පුළුවන්. ඒ වගේ ලිමිටඩ් කමාන්ඩ්ස් වලට රෙස්පොන්ඩ් කරන්න පුළුවන් රොබෝට් කෙනෙක් මේ හිතනවා ඒගොල්ලෝ මේ තව අවුරුදු 2ක් විතර ඇතුළත 2-3ක් ඇතුළත මාකට් එකේ ගියේ කියලා. ඉතින් රොබෝට් තාක්ෂණය ඉතා වේගෙන් දියුණු වෙනවා. නමුත් රොබෝට් තාක්ෂණය එතනින් නතර වෙන්නේ නැහැ. ඒක තව හුඟක් එහාටයි. ආතක්ලාක් මේ අදහස් උගක් එයාගේ අර 2001 මේ මා පොතේ ප්‍රබන්ධයක් වුණාට ප්‍රබන්ධයේ මැදෙන් දීපත් කරා. අර ඒකේ කතානායක ඇත්තම පරිගණකයක් හල් කියන පරිගණකයක්. ඒක අනාගතයේ පරිගණකයකට කරන්න පුළුවන් මොනවද කියන එක තමයි ආතක්ලාක් කතාව කියන්නේ. ආතක්ලාක්ගේ පරිගණක හල් නම් මේ ඔක්කොම දේවල් කරන්න පුළුවන්. යා මේ අභ්‍යවකාශයේ යානයකට එක්ක සෙල්ලම් කරනවා, චෙස් ප්ලේ කරනවා, කතා කරනවා. ඒගොල්ලෝ දකින්නවා, ඒගොල්ලෝගේ කතා නාඳුනවා. ඒගොල්ලෝ අර පරිගණකයට හොරා කතා කරන්න කියලා කතා කරන ඒවත් එයා ඒගොල්ලෝ තොල් මූ වෙන හැටියෙන් ඉගෙන ගන්නවා මොකද කිව්වේ කියලා. හැංගින් දක්වන්න පුළුවන්, මිනිස්සු ඉක්මවා තීරණ ගන්න පුළුවන්. ඒ ඔක්කොම හැකියාවන් හල්ට තිබුණා නෝත්. ඒ වගේ පරිගණකයක් අපිට තාම හදාගන්න බැරි වුණා. නමුත් ආතක්ලාක් දැක්ක මේ වගේ උපකරණයක් අනාගතේ බිහි වෙයි කියන එක. ඊළඟ පියවර තමයි ක්ලාක් අදහස් කර තව දෙයක් තමයි මිනිස් පරිගණක සංයෝජනය අනාගතයේ ඇති. එයා කිව්වා ඇත්තම දැනටමත් අපි ඒක තරග දුරට ඇති වෙලා තියෙනවා. මොකද දැනටමත් අපි අපේ ඇඟට එක එක කොටස් සම්බන්ධ කරනවා. අපේ ආස්තියක් ඇතුළත දැන් දානවා මේ ස්ටීල් කෑල්ලක්. ඒක සමහර ඒවා ගන්නවා ප්ලාස්ටික් කෑල්ලක් දානවා. ඉතින් අපි එහෙම ඒ ප්‍රවණතාවය දැනටම ආරම්භ වෙලා තියෙන්නේ. ඉතින් ඇගුවා මේක දිගටම යයි. මේක ඉස්සන්නේ මොලේ තමයි. පුළුවන් දැන් ඇත්තටම ඇල්සයිමර් රෝගයෙන් පෙළෙන කට්ටියට දැන් සමහර රටවල පොඩි පරිගණක මේ චිප් එකක් මොලේට හයි කරලා ඉවරලා අර මේ තරමක සුවයක් ඇති කරනවා. සම්පූර්ණ සුව වෙනවා නෙවෙයි. නමුත් තියෙන තත්ත්වයට වඩා දියුණු තත්ත්වයක් ගේන්න පුළුවන්. ඉතින් හැබැයි ඒ තාක්ෂණය ඉහාට එහාට ගිහිල්ලා අපේ මොලේට දැන් මේ පරිගණක චිප් හයි කරන කාලයක් එයි කියන එක. ආතක්ලාගේ 3001 කියනවා අර මොළ වැස්ම කියලා බ්‍රේන් කැප් කියලා අදහසක්. එයා කියන්නේ ඒක දැම්මට පස්සේ මේකෙන් ඔක්කොම දෙයාලා දැනුම සියලු දැනුම අපිට ලබා ගන්න පුළුවන් වෙනවා. ඒක ලින්ක් කළා කියලා. එතකොට මේ තාක්ෂණය කියන්නේ virtual reality. ඒක තාක්ෂණයේ දැන් දිනුනවා. ඒ කියන්නේ අපිට සත්‍ය අසත්‍යයෙන් වෙන් කරගන්න බැරි තත්ත්වයට එයි කියන්නේ. මේ
ක්ෂේත්‍රයේ වැඩ කරන සමහර කට්ටියගේ මේ ආර්ටිකල් ප්‍රෙඩික්ෂන්ස් නෙමෙයි මේ ක්ෂේත්‍රයේ වැඩ කරන සමහර කට්ටියගේ අනාගතය අනුව මිනිස් ගොලේ හැකියාවන්ට සමාන පරිගණක වැඩි කල නෙමෙයි 2020 වලට නිකලවන්න පුළුවන් වෙයි කියලා හිතනවා. එතකොට ඒ වගේම මුළු මිනිස් වර්ගයාගේ දැනුම හැකියාව තියෙන යන්ත්‍රයක් 2050 වෙනකොට නිපද වෙයි. එතකොට එහෙම වුණොත් එහෙම ඒ යන්ත්‍රයක් ඒ කියන්නේ අපි හැමෝගෙම හැකියාවයි. අපි හැමෝගෙම දැනුමට වඩා තියෙන එකක් තියෙනවා නම් අපි කවුරුත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක නිසා මිනිස් අනාගතයේ එච්චරම මේ සුබදායක නැති වගේ තියෙනවා. ඉතින් ආධාර හිතන්න පුළුවන් සැක හිතන්න පුළුවන් ඕක වෙන්න පුළුවන් කියලා. ඒකට මම හිතුවා ඒ ප්‍රශ්නකට උත්තර දෙන්න ඕනේ කියලා. මොකද මේ තාක්ෂණය ඉතාම ශීඝ්‍රයෙන් දියුණු වෙන්නේ. අපි මේ ඉලක්ක බොරුයි කියලා හිතන්න අමාරුයි. දැන් අන්තර්ජාලයේ මෙයාට හැටි. දැන් අපි මේක ගන්න. දැන් ගුවන් විදුලි සෙට්ස් මිලියන 50ක් වෙන්න. ගුවන් විදුලි යන්ත්‍ර මිලියන 50ක් මිනිස්සු ගුවන් විදුලි යන්ත්‍ර පාවිච්චි කරන්න ගත වෙලා තියෙනවා අවුරුදු 30ක්. يعني ගුවන් විදුලිය ජනප්‍රිය වුණේ ඉතා හිමි. නමුත් රූපවාහිනී 50 මිලියන් ටාගට් එකට ඇවිල්ලා තියෙනවා අවුරුදු 13ක් ඇතුළත. ඒ කියන්නේ ගුවන් විදුලියට වඩා ඉතා වේගෙන් ජනප්‍රිය වෙනවා. ඒතකොට අන්තර්ජාලයේ 50 මිලියන් සම්බන්ධතා ඇති කරන්නේ ගිහිල්ලා තියෙන අවුරුදු 4යි. Facebook එකේ 50 මිලියන් සම්බන්ධ වෙලා තියෙන අවුරුදු 2ක් ඇතුළත. මම මේක කියන්න අදහස් කරන්නේ තාක්ෂණයේ දියුණුවේ වේගය වැඩි වෙනවා. ඒක අර එක්ස්පොනෙන්ෂල් growth එකක් දැන් තියෙනවා. ඒ කියන්නේ කලින් අවුරුදු 100 ගණන් ගියේක දැන් අවුරුදු දෙකකින් වෙනවා. ඉතින් ඒක නිසා අපි අර කතා කර දේවල් එච්චරම ඈත අතීතයේ කියලා හිතන්න හේතුවක් නැහැ. මම කතාව ඉවර කරන්න ඉස්සෙල්ලා මම කැමති ආපේකාත් මහත්මයා කියපු දෙයකින් ඉවර කරන්න. මේ 2001 කියන කෑල්ල කතාව අවසානයේ එයා කියන්නේ මේ වෙන විට උන්ගේ පරිණාමය අලුත් ඉලක්ක කරා ගමන් කිරීම ආරම්භ කර තිබුණේ. ඔවුන්ගේ සිරුරු ලේඛනයන් වශයෙන් දිනුනේ හැකි අන්තිම සීමාවට පැමිණෙනවා. දැන් අපි ඉන්න සීමාව. ඔව් අභ්‍යවකාශය හරහා දැන් අපි ඒකනේ කරන්නේ අභ්‍යවකාශයට යන්නේ ට්‍රැක් කරන්නේ. ඊළඟට වෙන්න පුළුවන් මේ. මොළද ඊළඟට ඔවුන්ගේ සිතුවිලිද ලෝහ ප්ලාස්ටික් වලින් සැකසුණු සම කිතුල් දැරීමට ඔව් සමත් වුණා. ඔවුන් තරගවට චාරිකා කළේ මෙම අලුත් යන්ත්‍ර සිරුරු වලයි. නමුත් යන්ත්‍රවල ඉබේට ඉක්මනින් අවසන් විය. නොනවත්තා කරලා දත්තා බැලීම් වල ප්‍රතිඵලයක් ලෙස අභ්‍යවකාශයේ ව්‍යුහය තුළ දැනුම කතා කිරීමට ඔවුන් හැකියි. අපි දන්නේ නැහැ එහෙම තාක්ෂණ නැති කියලා. උත්සාහ හිතනවා එහෙම තාක්ෂණය ඒක කියලා. මේ නිසා ඔහුගේ සිතුවිලි හැඟීම් සදාකාලික ආරක්ෂා කර ඔහු තවදුරටත් පදාර්ථ මත නොරැඳුණු විකිරණේ ජීවීන් බවට පත් වුණා. ඒ 2001 අවසන් කරන ආකාරය